සිංහල අලුත් අවුරුද්ද එළඹීමට බොහොම ආසන්න කාලයක් දැන් ලැබිලා තිබෙන්නේ. අපේ ව්‍යාවහාරික වර්ෂ ක්‍රමයේ තුල තිබෙන මාර්තු මාසය දැන් ගත වෙනවා. මේ මාර්තු මාසයෙන් අනතුරු සිංහල අලුත් අවුරුද්ද උදා වීමට නියමිතයි. ඒ අපේ සාම්ප්‍රදායික වර්ෂ ක්‍රමයේ අනුව. ඉතින් අපි වර්ෂ කිහිපයක සිට දැක්ක දෙයක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද තුල භාවිත වෙන නැකත් සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්ව ඉටෙන් විට උද්ගත වෙනවා. පළමුවෙනි ගැටලුව තමයි නිතරම උදා වෙච්ච ගැටලුව මේ නැකත් කමිටුව විසින් දෙන නැකත් පිළිබඳ යම්කිසි ශාස්ත්‍රානුකූල ගැටුමක් පවතිනවා. ඒ ජ්‍යොතිෂ වේදීන්ගේ ඒ සම්ප්‍රදායන් අතර. ඊළඟට මේ අවුරුද්දේදී ආව ගැටලුව තමයි මේ තිබෙච්ච මේ ශාස්ත්‍රානුකූල මත ගැටුම් නිසාම වෙච්ච ගැටලුවක් විදිහටත් ඒක හඳුන්වන්න පුළුවන්. ඒ තමයි තවමත් අපිට සිංහල අලුත් අවුරුදු නැකත් පත්‍රයක් රජයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් තවමත් එළි දක්වලා නැහැ. නමුත් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ රටේ තිබෙන ප්‍රධාන ජාතික උත්සවය. සිංහල ජනතාව මේ විශේෂයෙන් සමරුන් ලබනවා Tamanගේ මහා ජාතික උත්සවය වශයෙන්. ඒත් එක්කම දෙමළ ජනතාවත් මේ උත්සවය යම් ප්‍රමාණයකින් සමරුන් ලබනවා. ඒ සිංහල ජනතාව තරම් නොවුනත් ඔවුන්ටත් ඒ වටිනා සංස්කෘතික උත්සවයක්. ඒකට හේතුව තමයි මේ දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික සමස්ත භූකලාපයේ පුරාම මේ සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය. එනම් සූර්යයාගේ සාපේක්ෂ චලිතයේ අනුව සූර්යයා විසින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම, මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම විශේෂ අවස්ථාවක් වශයෙන් එහෙම නැත්නම් අවුරුද්දක උදාවක් වශයෙන් සලකනු ලැබින්. ඒ නිසාම ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, නැගෙනහිර ඉන්දියාව ඒත් එක්කම සමස්ත තේරවාද භූකලාපයේ වශයෙන් අපි හඳුනා ගනු ලබන තායිලන්තය, ලාවෝසය, වියට්නාමය, බුරුමය සහ දකුණු චීනයේ ඇතැම් ප්‍රදේශ තුලත් ඒ තේරවාද බුදුසමය ව්‍යාප්ත වෙලා තිබෙන දකුණු චීනයේ ඇතැම් ප්‍රදේශ තුලත් මේ අලුත් අවුරුද්ද අපිට සමාන දින ගණනාවක සැමරුම් ලැබෙනවා. එනම් බොහෝ විට අපේ නූතන වර්ෂ ක්‍රමය අනුව අප්‍රේල් මාස 13 14 අතරට ආසන්න කාලයක. ඉතින් මේ ජාත්‍යන්තර වටිනාකමකින් යුතු අපිට අපේ මේ සිංහල ජනතාවටත් ශ්‍රී ලංකාවටත් ජාතික වටිනාකමකින් යුතු මේ උත්සවය ආරක්ෂා කිරීම සහ සංස්කෘතික හරය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒ නිසාම මේ ශාක්‍ය පුත්‍ර ධර්ම සංවිධානයේ විසින් මේ වසරේදී උදා වෙච්ච මේ ගැටලුත් එක්ක තීරණය කළා මේ සංකතනය ආරම්භ කරන්න. ඉතින් මේ සංකතනයට අපි ආරාධනා කොට තිබෙනවා ප්‍රවීණ දේශකයන් තිදෙනෙකුටම. එක් ප්‍රවීණ දේශකයෙක් තමයි අපි පළවෙනි සාකච්ඡාව ලබා දෙන ජ්‍යොතිෂ්‍යවේදී හෙක්ටර් පද්මසිරි මහත්මයාට. එතුමා විසින් ජ්‍යොතිෂයට අනුව අලුත් අවුරුද්ද එහි නැකත් චාරිත්‍ර සහ එම සිරිත් අනුගමනය කිරීමේ වටිනාකම පැහැදිලි කරાવી. ඉන් අනතුරු අපි ආරාධනා කොට තිබෙනවා දත්ත ඉංජිනේරු තමලු මලිත්ත පියදෙගම මහත්මයාට. එතුමා වර්ෂ ගණනාවක සිට අපේ දේශීය දැනුම් පද්ධතිය පිළිබඳ වටිනා දැනුමක් හුවමාරු කරන පුද්ගලයෙක්. ඒ වගේම දේශීය දැනුම් පද්ධතිය පිළිබඳ එතුමාගේ දැනුම වගේම බටහිර විද්‍යාව පිළිබඳ එතුමා විශේෂ දැනුමක් තිබෙන පුද්ගලයෙක්. ඉතින් එතුමන් පැහැදිලි කරයි අලුත් අවුරුද්ද හා බැඳී සූර්ය චලිතය පිළිබඳව තාරකා විද්‍යාත්මක සහ ජ්‍යොතිෂමය දැනුම් පද්ධතිය අතර තිබෙන වෙනස්කම්. ඉන් අනතුරු අපි ආරාධනා කොට තිබෙනවා ග්‍රන්ථකර්තෘ නාලක ජයසේන මැතිතුමාට. එතුමන් විසින් රචනා කරන ලද සම්මානනීය කෘතියක් වූ සිංහල අලුත් අවුරුදු ජනවහර කෘතිය ඇසුරෙන් මේ අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් වශයෙන් රජයක් විසින් පැවැත්විය යුතු ඇයි යනුවෙන් දේශනයක් පවත්වනු ඇති. ඉන් අනතුරුව සියලුම දෙනාට සාකච්ඡාව සහ ප්‍රශ්න ඇසීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් කරුණා කරලා මයික්‍රොෆෝන් එක මියුට් කරගන්න. හොඳයි. ඉතින් දැන් අපි සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. එහෙනම් මගේ පළමු ආරාධනාව ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක සහ ජ්‍යොතිර්වේදී හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු මැතිතුමන්ට. හොඳයි බොහොම ස්තුතියි ආයුබෝවන් හැම දිනාටම අපි මාතෘකාව ටිකක් ඇත්තරම මම මේකට ආරාධනා කරද්දී මම කිව්වා පොඩ්ඩක් මේක මට කතා කරද්දී මේක ඊළඟ කන වැඩක් කියලා. හරි කොහොම වුණත් කමක් නැහැ අපි සාමාන්‍යයෙන් කතා බහකට යමු. දැන් මේ අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට ඇත්තටම මේක මේ සංක්‍රාන්තිය කියන වචනේත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. සූර්යාගේ සූර්ය සංක්‍රාන්තිය. එතකොට excuse me, I didn't mean to. සංක්‍රාන්ති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. රාශි සංක්‍රාන්ති සහ නක්ෂත්‍ර සංක්‍රාන්ති කියලා. එතකොට
රාශි සහ නක්ෂත්‍ර සංක්‍රාන්ති වලට අමතරව අපි කතා නොකරන සමහර සංක්‍රාන්ති තියෙනවා. තිථි සංක්‍රාන්ති, කරණ සංක්‍රාන්ති එහෙමත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් සංක්‍රාන්ති දෙකක් ගැන කතා කරනවා, රාශි සහ නක්ෂත්‍ර. එතකොට සංක්‍රාන්තිය කියලා කියන්නේ, ක්‍රාන්තිය කියලා කියන්නේ පැමිණීම. සංක්‍රාන්තිය සං කියන ගත්තාම යහපත්, සම්‍යක් ක්‍රාන්ති ඉති සංක්‍රාන්ති. එතකොට යහපත් පැමිණීම තමයි සංක්‍රාන්තිය කියලා කියන්නේ. එතකොට කාගේද මේ පැමිණීම? ග්‍රහයන්ගේ. හැබැයි දැන් සූර්ය අවුරුද්ද එහෙම නැත්නම් අලුත් අවුරුද්ද එක බැඳෙනකොට තියෙන්නේ සූර්යාගේ සංක්‍රාන්තිය. එතකොට සූර්යාගේ රාශි සංක්‍රාන්තිය ගැන තමයි අපි අද ගොඩක් දෙනෙක් කතා කරන්නේ. එතකොට සංක්‍රාන්ති දෙකයි, අපි රාශි සංක්‍රාන්තිය තමයි මෙතනදී මුල් කරලා ගන්නෙ. රාශි සංක්‍රාන්ති 12ක් ගැන විවිධ ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට මේ රාශි සංක්‍රාන්ති 12ක් ගැන සඳහන් වෙනකොට ෂඩාශිතිමුඛ සංක්‍රාන්ති 4යි, විෂ්ණුපද සංක්‍රාන්ති 4යි, අයන කියන එකේ සංක්‍රාන්ති 2යි, විෂුව 2යි. දැන් ෂඩාශිතිමුඛ කියලා කියන්නේ මිථුන කන්‍යා ධනු මීන කියන කෝණ මාස කියන රාශි 4 සංක්‍රාන්තියට. විෂ්ණුපද කියලා කියන්නේ තිර රාශි, වෘෂභ, වෘශ්චික, සිංහ, කුම්භ කියන රාශි 4ට යන සංක්‍රාන්තිය. අයන කියලා කියන්නේ කටක සහ මකර කියන රාශි දෙකට සූර්යයා ගමන් කරන අවස්ථාව නැත්තම් සංක්‍රාන්තිය. විෂුව සංක්‍රාන්තිය මේෂ තුලා. දැන් අපේ ප්‍රධාන සාකච්ඡාවට මුල් වෙන්නේ මේ විෂුව සංක්‍රාන්ති, මේෂ සහ තුලා කියන සංක්‍රාන්ති දෙකෙන් එකක් වන මේෂ සංක්‍රාන්තියට තමයි අපි ඇත්තටම මුහුණ දෙන්නේ. දැන් මෙන්න මේ සංක්‍රාන්ති වල සුවිශේෂ කරුණු 4ක් තියෙනවා. يعني සුවිශේෂ අවස්ථා 4කුත් තියෙනවා, සුවිශේෂ කරුණු 4කුත් තියෙනවා. මේෂ සංක්‍රාන්තිය තමයි අපි අවුරුදු සමරන්නේ. දැන් ඒ වගේම දැන් పూర్වයේදීම කතා කරානේ විවිධ රටවල් වලත් මේ අවස්ථාවේදී විවිධ උත්සව තියෙනවා කියලා. එතකොට ඒක ලෝකේ පුරාම යම් යම් අවස්ථාවන් වල යම් යම් උත්සව තියෙනවා. ඊළඟට ඇසළ සංක්‍රාන්තියේදී, ඒ කියන්නේ කටක සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ ඇසළ මාසේ, මේෂ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ බක් මාසේ. දැන් කටක සංක්‍රාන්තියේදී අපි ගුරු පූර්ණිමාව ගුරුවරු අදහනවා. ඒ වගේම දැන් අපේ ලංකාව ගත්තොත් එහෙම ඇසළ මාසය වෙනම විශේෂත්වයක් තියෙනවා. ඒවට මොන හරි හේතු තියෙන්න පුළුවන්. දැන් මම ඉතිහාසයේ පිළිබඳව ප්‍රවීණයෙක් නොවන නිසා ඉතිහාසයේ සම්බන්ධව තොරතුරු හොයලා ඒ ගැන කතා කරන්න පුළුවන් වේවි. ඊළඟ කාරණාව තුලා සංක්‍රාන්තිය, විෂුව සංක්‍රාන්තිය. ඒක උදා වෙන්නේ වප් මාසෙදී. ඒ කාලෙදී දීපවාලී සමරනවා. එතකොට තුලා රාශිය කියලා කියන්නේ සූර්යයා නීච වෙන රාශිය කියලා අපි දන්නවා. එතකොට ආලෝකයක් ඇති කරලා යම් ආලෝකයේ පූජා කිරීමක් කරනවා දීපවාලී. ඊළඟට සංක්‍රාන්තිය මකර සංක්‍රාන්තිය දුරුතු මාසෙ උදා වෙනවා. තයිපොංගල් උත්සවය අපි සමරනවා. අපි නෙමෙයි, අතරම හින්දු අය සමරනවා. ලංකාවේ සහ විවිධ පළාත්වල විවිධ රටවල්ලත් සමරනවා. එතකොට මේෂ කටක තුලා මකර කියන සංක්‍රාන්ති 4 අතිශය සුවිශේෂයි ජ්‍යොතිෂය තුල. එතකොට මේ මාස 4 බක් ඇසළ වප් දුරුතු කියන මාස 4 තුල ඇතිවෙන මේ සංක්‍රාන්තිය සුවිශේෂයි. දැන් මම කතා කරනවානේ සූක්ෂම නක්ෂත්‍රය ගැන, නැත්නම් උමා ජ්‍යොතිෂය ගැන. අපි කවුරුත් ඔය චූල නක්ෂත්‍රය කියලා තියෙන එක ගැන. එතකොට මේ චූල නක්ෂත්‍රය තුලත් සුවිශේෂ කරුණු 4ක්, කියන්නේ සුවිශේෂ විෂයන් 4ක් මේ රාශි 4න් ආරම්භ වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ගුරුලුව, විෂ්ණු ගුරුලුව, ශිව ගුරුලුව සහ ඉන්ද්‍ර ගුරුලුව කියන ගුරුලු ක්‍රම 4 මෙන්න මේ සංක්‍රාන්ති 4ත් එක්ක තමයි ආරම්භ වෙන්නේ. එතකොට එතන ජ්‍යොතිෂයේ වැදගත්කමකුත් තියෙනවා ඒ සංක්‍රාන්ති වල. හරි. අපිට දැන් ඇත්තටම ප්‍රධානතම කාරණාව වෙන්නේ මේෂ සංක්‍රාන්තිය. ඒක විෂුව සංක්‍රාන්තියක්. දැන් මම භාෂාව ගැනත් ප්‍රවීණෙක් නෙවෙයි. හැබැයි මගේ ගුරුතුමා භාෂා 6ක් පිළිබඳව, ඒ කියන්නේ ඉංග්‍රීසි, සිංහල, දමිළ, හින්දි, පාලි, සංස්කෘත කියන භාෂා පිළිබඳව ප්‍රවීණෙක්, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රවීණෙක්. ඔහු අවුරුද්ද ගැන මෙන්න මෙහෙම නිරුක්තියක් දීලා තියෙනවා. එතකොට මම මේක ඉදිරිපත් කළේ ඇත්තටම තර්ක කරන්න නෙමෙයි. මෙතන ඉන්න භාෂා විශාරදයන් ඉන්නවා. ඒ අයට යම් අදහසක් ගන්න විතරයි.
ඒ කියන්නේ මේ සූර්යා පැමිණියේ කියන එක තමයි අවුරුද්ද වශයෙන් අර්ථකථනය කරන්නේ ඔහු. ඒ කියන්නේ ආහු රෝදු රෝ කියලා කියන්නේ රෝ කියන වචනේ සූර්යාට කතා කරනවා. දැන් අපි ඔය හෝරාව ගැන කතා කරද්දී ಭಾರತೀයන් අහෝ සහ රාත්‍රී කියන පද දෙක එකට එකතු කරලා එන වචනේ අයන්නත් ත්‍රි කියන අන්තිම අකුරත් කපලා හෝරා කියන වචනේ හැදුනා කියලා කිව්වට පුරාණයේ සිංහල භාෂාවේ කියන්නේ සිංහලෙන් ලියවුණු පුරාණ සිංහලෙන් ලියවුණු පොතක් තියෙනවා වාස්තු වග කියලා. මේ වාස්තු වග කියන ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා රා හෝනායෙන් හෝරා නම. ඒ කියන්නේ සූර්යාගේ ගමන නිසා එහෙම නැත්නම් සූර්යාගේ වැතිරීම නිසා හෝරාව උදා වෙනවා නැත්නම් ඒ හෝරා නම හැදෙනවා කියලා. එතකොට මේ ආහු කියන එක අව් කියන වචනේ බවට පත් වෙන්නේ රෝදු කියන එක අවුරුදු බවට පත් වෙන විදිහත් පොඩි කතා බහක් මෙතන කියලා තියෙනවා. මම මේ සම්බන්ධව කතා කරන්න මම ප්‍රාමාණික උගතෙක් නෙමෙයි. අදහසක් වශයෙන් මම මේක ඉදිරිපත් කරේ. අවුරුදු කියන එක නැත්තම් ගොඩක් වෙලාවට විවිධ අර්ථකථන තියෙනවානේ අවුරුද්ද ගැන. ඒතකොට සූර්යා පැමිණියේ කියන එක තමයි මගේ ගුරුකුලයේ පිළිගැනීම. හරි. අවුරුද්ද කියන එක මට නිකන් ඇත්තටම අදහස් වෙච්ච විදිහක් තමයි මම මේ කතා කරේ. ක්‍රීඩා ඇතුළු විවිධ උත්සව සිරිත් විරිත් සහ සුබ නැකත් කියන සංකල්ප තුන මත තමයි යැපෙන්නේ. තවත් මේකට එකතු වෙන්න ඕන කරුණු තියෙනවද දන්නේ නැහැ. උත්සව ක්‍රීඩා කියලා මම සඳහන් කරේ විවිධ උත්සව. එතකොට සිරිත් විරිත් තියෙනවා, සුබ නැකත් තියෙනවා. මේ කරුණු තුන මත තමයි අපි අලුත් අවුරුදු සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මට අදාළ වෙන කොටස විශේෂයෙන්ම දැන් තමයි එන්නේ සුබ නැකත් කියන කොටසට කතා කරන්න. හරි. අපි සුබ නැකත් කියන කොටස කතා කරද්දී ඇයි සුබ නැකත්? මේකේ ගොඩක් ප්‍රශ්න එනවා. දැන් සුබ නැකත් කියපුවාම ඇයි සුබ නැකතක්? දැන් එකක් තමයි අලුත් කාර්යයක් ආරම්භ කිරීම සඳහා අපි සුබ නැකතක් ගන්නවා. දෙවෙනුව අපි හිතමු අපිට ගෙයක් හදන්න අතිවාරමක් දානවා. අතිවාරම දැම්මට ගේ හැදෙන්නේ නැහැ. ඒක අවුරුද්දක් දෙකක් සමහරවිට අවුරුදු 3-4ක් ගේ ඉදි වෙන්නේ නැතුව නැවතිලා තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඒ නැවතිච්ච කාරණාවට අලුත් ආරම්භයක් දෙනවා. අලුත් නැකතක් හදලා අලුතින් ගේ හදන්න පටන් ගන්නවා. එතකොට ඒ ගේ හැදෙනවා. එතකොට මේ වගේ අලුත් අවස්ථාවකදී දැන් අපි අකණ්ඩව කරන් ඉන්නේ අවස්ථාවක් නේද? උදාහරණයක් වශයෙන් ගත්තාම අපි එදිනදා සල්ලි හොයනවා. දැන් මම සමහර ලාවට ඉදිරිපත් කරලා තියෙනවා පෞද්ගලිකව ඔය පර්ස් එකට සල්ලි දාන නැකත්. ඒවා සමහර අය පරිශනාත්මකව අත්හදා බැලීම් කරලා තියෙනවා. එතකොට දැන් අපි ඒක දිගටම කරන් යනවානේ. හැබැයි අපි අලුතින් නැකතකට පර්ස් එකට සල්ලි දාන්න හෝ අලුතින් නැකතකට ගිණුමක් ආරම්භ කරන්න හෝ වෙනවනම් අපි පොඩි දවසක් දෙකක් පැය 24ක් විශේෂයෙන් අතන පැය 24ක් විතර කාල සීමාවක් ඒ පර්ස් එකේ තියෙන සියලුම දේවල් අයින් කරලා එහෙම නැත්නම් අපිට ඕක සේපුව කියලා ගන්නත් පුළුවන් ඕන එකක්. එතකොට ඒක අයින් කරලා පිරිසිදු කරලා නිදහස දීලා ඊට පස්සේ අපි ආරම්භයක් දෙනවා. මේ අලුත් අවුරුද්දේ තියෙනවා යම්කිසි නැවතීමක්, විවේකයක්, අලුත් ආරම්භයක්. දැන් මේ කියන නැවතීම, විවේකයේ, නව ආරම්භම කියන සංකල්ප තුන නොනගතය, පුණ්‍ය කාලය, සුබ මුහූර්ත ඔය කියන වචන වලින් තමයි අපි කතා කරන්නේ. දැන් නොනගතය ගැන කතා කරද්දී සූර්ය සංක්‍රාන්ති කාල සීමාවට තමයි මේ නොනගතය කියලා කියන්නේ. දැන් පොදු මතයක් තියෙනවා නොනගතය කියන්නේ නැකත් නැති වෙලාව කියලා. හැබැයි නැකත කියන එක වෙනම සංකල්පයක්. කොයිම මොහොතකවත් නැකතක් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි නැකතක බලපෑම නැති වෙන්නේ නැහැ. හැමතිස්සෙම යම්කිසි නැකතක බලපෑමක් එල්ල වෙනවා. හැබැයි ඒ බලපෑම හොඳද නරකද කියලා තීරණය වෙන සිද්ධාන්ත සහ සංකල්ප තියෙනවා. එතකොට මේ සංක්‍රාන්ති වේලාව තුල සාමාන්‍යයෙන් සුබ නැකත් නැහැ කියන්නේ. ඒ කියන්නේ සුබ මුහුර්ත නැහැ කියන සංකල්පය තමයි තියෙන්නේ. එතකොට මේ සංක්‍රාන්ති වේලාවක් කියලා කියන්නේ පිරිය යුතු කාලයක්. මොනවලින්ද පුරවන්න ඕන? පින් වලින්. ඒක නිසා තමයි මේකට පුණ්‍ය කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සංක්‍රාන්ති කාලය තුල අපි දේවල් පුරවන්න ඕනි. ඒ පිරිය යුතු කාලය, පුරවන්න ඕන කාලය නිසා තමයි ඒකට පුණ්‍ය කාලය කියලා කියන්නේ. එතකොට මේ පුණ්‍ය කාලය තුල
සුබ නැකත් ගන්නවද නැද්ද කියන ප්‍රශ්නය අපි ගොඩක් වෙලාවට වර්තමානයේ අවුරුදු ගණනාවක් තුල විවිධ කතාබහට ලක් වුණා. ඒ පිළිබඳව ඇත්තටම අපිට කතා කරන්න සිද්ධ වෙනවා තව දුරටත්. දැන් ඒක තමයි ඇත්තටම අපිට තියෙන අභියෝගය. සුබ නැකත් සාධනය සංක්‍රාන්ති ගණනය. දැන් සුබ නැකත් සාධනය ගැන චුට්ටක් අපි පැත්තකට තිබ්බොත් සංක්‍රාන්ති ගණනය ගැන කතා කරුවොත් අයනාංශ දෙකක් තිබ්බොත් ඇත්තටම උත්තර දෙකක් එන්නේ. යාපනයේ පංචාංගලිත පාවිච්චි කරන අය අපිට වඩා දවසකට කලින් අවුරුද්ද සමරනවා. එතකොට වෙනත් අයනාංශයක් ගත්තොත් දැන් බී.වී. රාමන් මහත්තයාගේ වගේ අයනාංශයක් ගත්තොත් අපිට අවුරුදු සමරන්න වෙනවා දවස් කිහිපයකට වඩා වෙනස් විදිහකට. එතකොට මේ සංක්‍රාන්ති ගණනය කියන එක පිළිබඳව විවිධ සිද්ධාන්තත් එක්ක ගත්තොත් විවිධ උත්තර තමයි එන්නේ. එතකොට අපිට ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අපි විශ්වාස කරන්නේ? මොන ග්‍රන්ථයේද විශ්වාස කරන්නේ? දැන් අපි බහුභාවිත කරන්නේ ලහිරි අයනාංශ. ලහිරි අයනාංශ වලත් දැන් අපිට software වගේ දෙයක් දැක්කොත් අපිට පේනවා ඒකෙත් තියෙනවා මේ පුරාණ ලහිරි අයනාංශ සහ අලුත් එක කියලා දෙකක්. ට්‍රැඩිෂනල් අයනාංශ සහ අලුත් නිව් අයනාංශ කියන්නේ. එතකොට මේ දෙකේ වෙනස ඒ දෙකෙත් වෙනසක් තියෙනවා. ඒතර ඒත් උත්තර දෙකක් එන්නේ. ඒතර සංක්‍රාන්ති ගණනය පිළිබඳව පුංචි ප්‍රශ්නයක් අපිට ඉතිරි වෙලා තියෙනවා. එතකොට දැන් මට කියන්න බෑ මේක තමයි 100%ක්ම නිවැරදි සංක්‍රාන්ති. මෙතන තමයි 100%ක් නියම සංක්‍රාන්තිය වෙන්නේ කියලා. අපිට මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට සුබ නැකත් සාධනය. දැන් අතනදී අපිට ඇත්තටම යම් තීරණයකට එන්න වෙනවා. මෙන්න මේ මූලාශ්‍රය අනුව අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක වෙන කතාවක්. සුබ නැකත් සාධනය සම්බන්ධව ගත්තම ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු දැන් අපි මේ තෝරාගත්තු සංක්‍රාන්ති වේලාව නිවැරදි කියලා. ඒ නිවැරදි කියන උපකල්පනය මත හිටියොත් මේ පුණ්‍ය කාලය තුල සුබ නැකත් සාධනය කළ හැකිද? ඒ කියන්නේ සුබ මුහුර්ත සාධනය කළ හැකිද කියන ප්‍රශ්නේ එනවා. පොදු න්‍යාය අනුව ඇත්තටම සංක්‍රාන්ති කාල සීමාව තුල සුබ මුහුර්ත සම්පාදනය කිරීමේ අවකාශයක් නැහැ. එතකොට ජ්‍යොතිෂය තුල ජ්‍යොතිෂ ඉගෙන ගන්න අය කතා කරනවා සුබ නැකතක් හදද්දී මේ රාශි සංක්‍රාන්ති මගාරින්න ඕනේ, සූර්යග්‍රහණ මගාරින්න ඕනේ. මේ වගේ විවිධ න්‍යායන් තියෙනවා සුබ මුහුර්තයක් සම්පාදනය කරද්දී අයින් කරන්න ඕන ඒවා. එතකොට හැබැයි සංක්‍රාන්ති දෝෂත් අයින් කරන්න ඕන. ඒ පදනමේ හිටියොත් සංක්‍රාන්ති මොහොත තුල එහෙම නැත්නම් පුණ්‍ය කාලය තුල සුබ මුහුර්ත සම්පාදනය කිරීමේ අපහසුාවක් තියෙනවා පොදු නක්ෂත්‍ර ක්‍රමය තුල. හැබැයි පොදු නක්ෂත්‍ර ක්‍රමය තුලත් ප්‍රසිද්ධව දැනට තියෙන චූල නක්ෂත්‍රය තුලත් ප්‍රසිද්ධියේ දැනට තියෙන ශිවාලිකිතේ වගේ නැකත් ක්‍රමයක් පාවිච්චි කළොත් ඇත්තටම පුණ්‍ය කාලය තුල උනත් නැකත් හදන්න පුළුවන්. يعني සුබ මුහුර්ත සම්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව ඊටාම පැහැදිලිව දැනට තියෙන ප්‍රසිද්ධියේ තියෙන ග්‍රන්ථ ගත්තත් ශිවාලිකිතේ සම්බන්ධව ප්‍රසිද්ධියේ තියෙන ග්‍රන්ථ ගත්තත් සංක්‍රාන්ති දෝෂ මේ නැකත් ක්‍රමයෙන් දුරු වෙනවායි කියලා ඊටා පැහැදිලිව කියලා තියෙනවා. එතකොට අතීතයේදී ලිත්කත්රුවරු සමහර අවස්ථාවන් වලදී ශිවාලිකිත මුහුර්ත ඇසුරින් අලුත් අවුරුදු සුබ මුහුර්ත සම්පාදනය කළා කියලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් පුණ්‍ය කාලය තුල වුණත් සංක්‍රාන්ති කාලය තුල වුණත් ඕනෑම අසුබයයි සම්මත කියන්නේ අමාවක දවසක වුණත් ශිවාලිකිතය වගේ වෙනත් නැකත් ක්‍රමයක් පාවිච්චි කරලා අවශ්‍ය නම් සුබ මුහුර්ත සම්පාදනය කරගන්න පුළුවන්. එතකොට හැබැයි පොදු න්‍යාය තුල සංක්‍රාන්ති කාලය තුල සුබ නැකත් සුබ මුහුර්ත සම්පාදනය කිරීමට ඉඩකඩක් නැහැ. සංක්‍රාන්ති ගණනය ගැන නැවත ආවොත් මේ සංක්‍රාන්ති ගණනය දැන් අපි මෙතනදී ප්‍රශ්න දෙකක් එනවා. තව දැන් අයනාංශ අතෑරියොත් සායන කියන තැන. ඒ කියන්නේ මාර්තු 20 හෝ 21 දල වශයෙන් මාර්තු 21 තමයි සූර්යා මේ මේෂ රාශියට සංක්‍රමණය වෙන්නේ. එතකොට ඒක සායන සූර්ය සංක්‍රාන්තිය. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ඒ කියන්නේ මගේ පෞද්ගලික අදහසක් ඒක අපි ඒ කාලේ අවුරුදු කියලා සැමරුවේ ඇත්තටම මේ සංක්‍රාන්තියද එහෙමත් නැත්නම් අපේ රටේ යම්කිසි තැනකට
සූර්යාගේ මුදුන් වීමද කියන එක. පුරාණ පොත්වල, ඒ කියන්නේ පුරාණ පොත්වල කියන්නේ අතන පොත්වල නෙමෙයි අත්පිටපත්වල යම් යම් සටහන් යම් ඉඟි තියෙනවා. පොඩි ගණිත ක්‍රමයක් තියෙනවා. ඇත්තටම ඒක ඇත්තටම කතා කරන්නේ උමාකාල පద్ම ගණිතය කියලා. ඒක අලුත් දෙයක් නෙමෙයි. මට දැන් මතක හිටියට ගහ දහ කග වේද එකුන් විස්සෙන් ඒ හල මට කවිය මතක නෑ ඇත්තටම. දැන් ඒ කතා කරන්නේ තිති ගණිතය පිළිබඳව. මෙතනදී කියනවා ක්‍රිස්තු මේ ක්‍රිස්තු වර්ෂ කතාවක් නෙමෙයි, සමා වෙන්න. මෙතනදී කියනවා දෙවුන්දර, ඒ කියන්නේ හැබැයි එතන කතා කරන පොඩි වෙනසක් තියෙනවා. උත්තරක්ෂාංශ 5යි 55 හෝ 5යි 5. ඒකේ 5 මැකිලාද කියන ප්‍රශ්නේ තියෙනවා. 5යි 55 හෝ 5 කියන තැනට සූර්යා මුදුන් වෙන වෙලාවේදී තමයි අවුරුද්ද උදා වෙන්නේ කියන කතාවක් කියවෙනවා. හැබැයි ඒක මට ඔප්පු කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මම අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. මගේ ගුරුතුමත් කියලා තියෙනවා ඒ කාලේ මන්නාරම විවිධ තැන්වලට සූර්යා මුදුන් වෙච්ච අවස්ථාවේදී තමයි මේ අපි අවුරුද්ද සැමරුවේ කියලා. නමුත් ඒවා අදහසක් වශයෙන් විතරයි මම ඉදිරිපත් කරේ. මෙතන විද්වත් මණ්ඩලයට අපේ මොනවද පිළිගැනීම සඳහා නෙවෙයි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මෙතන අභියෝගයක් තියෙනවා. මේ එක නැකතකට සේරවන්ටම හැම දෙයක්ම කරන්න පුළුවන්ද? මුළු මේ ලංකාවේ පුරාවම මේ එක නැකතකට වැඩ කරපුවම හරියනවද? එතකොට එකින් එකට නැකත් වෙනස් නේද කියලා. මේකට මට පොඩි උත්තරයක් තියෙනවා. අපි කණ්ඩායමක් වශයෙන් ගත්තොත්, අපි හිතමු ක්‍රිකට් කණ්ඩායම නැත්නම් වොලිබෝල් කණ්ඩායම, මේ වගේ කණ්ඩායමකට නැකතක් හැදුවොත් යම් අවස්ථාවක එක්කෙනෙකුට වෙනස් නැකත් තමයි හම්බෙන්නේ. කියන්නේ එක්කෙනෙකුට විපත් නැකතක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට සම්පත් වෙන්න පුළුවන්, තව කෙනෙකුට ප්‍රත්‍යාරි වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. හැබැයි කණ්ඩායමේ නායකයාට නැකතක් හැදුවොත් අර මුළු කණ්ඩායමටම ඒක ගැලපෙනවා. එතකොට ඒ වගේම තමයි ගෙදරක නැකත හදද්දී ගෘහමූලිකයට නැකතක් හැදුවොත් ඒ ගෘහය ආරම්භ කරන්න හෝ ගෙවදින්න හදන්නේ කාන්තාවට, ගෘහණියට. නමුත් ගෘහ ආරම්භයේදී ගෘහමූලිකයට, ඒ කියන්නේ තාත්තා හෝ ගෘහමූලිකයා වශයෙන් සැලකන කෙනාට ගැළපෙන නැකත හැදුවොත් ඒ සියලුම දෙනාට ගැළපෙනවා. එතකොට ඒ පදනම මත ගත්තොත් නායකයෙකුට, එහෙම නැත්නම් අපේ රටට, ඒ කියන්නේ ශ්‍රී ලංකාව හෝ සිංහල හෝ මොකක් හරි අපි ගන්න වචනෙත් එක්ක අරගෙන, ඒ වගේම රටේ ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණෙත් එක්ක අරගෙන, ඒ වගේම නායකයාගේ නම් ගම් අරගෙන ඒ ගැළපෙන විදිහට ගත්තොත්, එයාට ගැළපුණොත් මුළු ලංකාවටම ඒ නැකත පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ එහයි මෙහයි අතර වෙනසක් තියෙනවා නම් සාමාන්‍ය විනාඩි 9ක 10ක වගේ උපරිම වෙනස තියෙන්නේ. ඒතකොට ඇත්තටම ගත්තොත් පංචම කාල හෝරාව පදනම් කරගෙනනේ ගොඩක් අය නැකත් හදන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අතිශය සූක්ෂම නැකතක් හදන්න බැරිකම ඇත්ත. හැබැයි මේ වගේ අවස්ථාවක පොදු ග්‍රහචාරය හෝ යම්කිසි පොදු ලක්ෂණ ටිකක් අරගෙන වඩා හොඳ නැකතක් නැත්නම් වඩා හොඳ මුහුර්තයක් මුළු ලංකාවටම ගැලපෙන්න හදන්න පුළුවන් කියන එක මගේ පෞද්ගලික අදහස. ඒ වගේම තව පොඩි කතාවක් මෙතන ඉදිරිපත් කරන්න ඕනේ. නැකතකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඒක තමයි, ඒකත් ගොඩක් අය අහන ප්‍රශ්නයක්නේ. හැබැයි ඇත්තටම පුළුවන්. එතකොට ඒව ප්‍රායෝගිකව කෙනෙකුට අත්දකින්න පුළුවන් සහ ඔප්පු කරන්න පුළුවන්. සරලම කාරණාව තමයි, දැන් අපි කවුරුත් දන්නවා ගොවිතැන් කරන අය වල් අලි ප්‍රශ්නයක් වගේ එනකොට ගජකරණය මේ වල්ලලි වගේ ප්‍රශ්නයක් එනකොට ඇත්කරණයනේ, ඇත්කරණයට විරුද්ධ එක සිංහකරණයනේ. සිංහකරණය පාවිච්චි කරලා අලි එන එක නවත්වන්න වැටවල් ගහන්න පුළුවන්. එතකොට මේක පෞද්ගලිකව පාවිච්චි කරලා නැත්තම් පර්යේෂණ කරලා මේ නැකතක තියෙන බලය අත්හදා බලන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සූක්ෂම නක්ෂත්‍රයේදී ඇත්තටම අවශ්‍ය නම් ගජකරණය ඇතුළෙම වුණත් අලි නවත්තන්න පුළුවන්. එතකොට නමුත් පොදු ජ්‍යොතිෂය තුල අපි සිංහකරණය අරගෙන සිංහකරණය තුල වැටවල් ගහලා අලි නවත්තන්න පුළුවන්. ඒක සරල උදාහරණයක්. ඒ වගේම දැන් අපි යම්කිසි ශාක දෙකක් ගත්තොත්, අපි ශාක පැත්තකින් දෙමුකෝ, නිකන් අලයි කැරටුයි දෙකම පොළවේ ඇතුලේ හැදෙන්නේ. එතකොට අල සහ කැරට් කියන බීජ වර්ග දෙක අපිට පොළවේ හිටවලා නැකත් දෙකකට අත්හදා බලන්න පුළුවන් මේක පැලවෙනවද නැද්ද කියලා සූක්ෂම නැකත් වලින්. ඇත්තටම එතකොට නැකතකට යමක් කරන්න පුළුවන්.
ඒ නිසා අපි අලුත් ආරම්භයකදී ජීවිතේ කියන්නේ අපි සූර්යා අලුතින් එනවා අලුත් ආරම්භයක් දෙනවා අලුත් රාශියකට එනවා ඒ සංක්‍රාන්තියත් එක්ක අපි සාමාන්‍යයෙන් කරන කටයුතු සුබ මුහූර්තයකට කරනකොට ඒකේ සෞභාග්‍ය සම්පන්න ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් හඳ බැලීම ගැන විතරක් නිකන් හිතුවත් දැන් කතාවක් තියෙනවනේ මොනවද දුකඳුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා දුටොත් සඳ ඉරිදා සැපතක් වේය සඳුදා කියලා. දැන් මේ වගේම ඇත්තටම තමුන්ට පරිශන කරලා බලන්න පුළුවන්. අපි මේ මාසේ කවදද හඳ දැක්කේ? ඇත්තටම මේ මාසේ කොහොමද? මේ සතියේ කොහොමද? එතකොට මේ වගේ මේ සඳ බැලීම පිළිබඳවම යම් ආකාරයක පොදු න්‍යාය ධර්මතාවයන් තියෙන අපිට බලන්න පුළුවන්. අපි අලුත් අවුරුද්දේදී විශේෂයෙන් සඳ බැලීම ලිපගිනි මෙලවීම ඔය කියන ආහාර අනුභවයේ වැඩැල්ලීම ගනුදෙනු කිරීම තවත් විවිධ දේවල් වලට අපිට නැකත් පාවිච්චි කරනවා. මේ හැම නැකතක්ම අලුත් ආරම්භයක් දෙන එකක්. මං කලින් කිව්වා වගේ ධනාත්මකව මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල ගැනත් කතා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ස්නානය ගැන කතා කළොත් ස්නානය නිසා අපිට දීර්ඝායුෂ ලැබෙනවා කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. දැන් අපි ආහාර අනුභවය ගැන කතා කළොත් ආහාර කියන එක අපි නොසලකා හරින්න හොඳ එකක් නෙමෙයි. ප්‍රධාන ආහාර ಜಾති හතරක් තියෙනවානේ. කබලින්ක ආහාර, පස්ස ආහාර බෞද්ධ දර්ශනය අනුව මනෝ සංචේතන ආහාර සහ මට මතකයට විඥාන ආහාර. එතකොට මේ හතරෙම සුවිශේෂී ශක්තියින් තියෙනවා. එතකොට අපි මේ පාවිච්චි කරන කබලින්කාහාර උනත් සුබ නැකතකට සුබ මුහුර්තයකට ආරම්භ කළොත් ඒක අලුත් දෙයක් වශයෙන් ඒක තුල ලොකු සෞභාග්‍ය සම්පන්න දෙයක් ලැබෙනවා. ඒවා ඇත්තටම යම් මට්ටමකින් අපිට පරිේශනාත්මකව සනාථ කරගන්න පුළුවන් දේවල්. එතකොට සුබ නැකත් වලින් ඇත්තටම විවිධ මේ ගැන ගොඩාක් තොරතුරු තියෙනවා. ඒ කියන්නේ අපි මං හිතන්නේ ඉදිරි දේශකයෝ දෙන්නටත් ගොඩක් මේ සම්බන්ධව කතා කරන්න පුළුවන් වෙයි මට වඩා. ඒක නිසා ඒවල ප්‍රතිඵල තියෙනවා කියන කතාවට තමයි මට කියන්න වෙන්නේ. එතකොට අපිට ගැටලු සහ අන්තිමට සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් මගේ කතාබහ ඔතනින් නිමාවටපත් වෙනවා. අපි ප්‍රශ්නයක් තිබ්බොත් මට පුළුවන්කමක් තිබ්බොත් මම ඒකට උත්තර දෙන්නම් අවශ්‍ය වෙලාවට. හොඳයි බොහොම ස්තුතියි. ස්තුතියි හෙක්ටර් පද්මසිරි මහත්මයා. ඔබතුමාගේ දේශනය බොහොම වටිනවා. ඒ අලුත් අවුරුද්ද පිළිබඳව, ඒ ජ්‍යොතිෂ්‍ය ගණිතමය පදනම, ඒ වගේම තමයි මේ සංක්‍රාන්ති